ආයුබෝවන් සියලු දෙනාටම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල පේපර් එක. එහෙම නැත්නම් අවබෝධය පේපර් එක. එහෙම නැත්නම් භාෂා හැකියාව පේපර් එක. හරි මම ලේසියට සිංහල පේපර් එක කියලා කියන්නම්. එතකොට දැන් අපි කතා කරනවා දැන් සිංහල පේපර් එක කොහොමද අලුතින් අර GKIQ පේපර් එක වගේම යම් පොඩි නැඹුරුතාවයක් තියෙනවා සමහර ප්‍රශ්නෙන්. අපි යන්නේ මේ ප්‍රශ්න මොනවද කියලා ඔයාලත් එක්ක කතා කරනවා. ඒ වගේම පසුගිය මේ ළඟදි තිබ්බ එක්සෑම් වල සිංහල පේපර් එක ආපු ඒ අත්දැකීමුත් බේස් කරගෙන අපි කොහොමද ඉස්සරහට සිංහල පේපර් එක හැදෙන්නේ එන්න පුළුවන් මොනවද ප්‍රශ්න කියලා ඔයාලත් එක්ක කතා කරනවා. ඊට පස්සේ අපි කාණ්ඩ 5ක් යටතේ කතා කරනවා. ඒ වගේම තමයි කෙටි කාලයකින් සිංහල පේපර් එකට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි මේ ටික ඔයාලා ඔළුවේ තියාගන්න කොහොමද සහ ප්‍රැක්ටිස් කරන්න. අපි බලමු ළඟදිම තිබ්බ විභාගවල සිංහල පේපර් එකේ ඔව් නැත අවිනිශ්චිත ප්‍රශ්න කාණ්ඩය අහවා. ඒක දැන් මේ ළඟදී ඉඳන් පේපර් වලට දාන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා. මොකද මේ ප්‍රශ්න ටික ළමයින්ට අමාරුයි. එතකොට මේ පේපර් එකේට අර ලකුණු කපන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නයක් බොහෝ දුරටම පේපර් එකක එනවා. ඊට පස්සේ තව එනවා ඡේදයක් දීලා ඒකට වඩාත්ම ගැළපෙන වාක්‍ය තෝරන්න. ඒ කියන්නේ උචිත පාඨ තේරීම. එතකොට මේ ප්‍රශ්න මාදිලියත් අර ටිකක් අර අමාරුයි. ඒ නිසා මේකත් මේ ළඟ තිබ්බ එක්සෑම් වල ගොඩක් දුරට ආවා. අනිත් කාණ්ඩය තමයි සිතියමක් එහෙම නැත්නම් ප්‍රස්තාරයක් වගුවක් වගේ දීලා ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න අහනවා. අනිත් එක තමයි රචනා මාතෘකා විශේෂයෙන්ම කාලීන මාතෘකා ආශ්‍රයෙන් තමයි රචනා මාතෘකා එන්නේ. සමහර එක්සෑම් වල ඊට පොඩ්ඩක් වෙනස් වෙලා අර සම්ප්‍රදායිකම රචනා මාතෘකාම එන අවස්ථාවක් තියෙනවා. හැබැයි බොහෝ දුරට එන්නේ කාලීන සම්බන්ධ රචනා මාතෘකාවක්. හරිද? එතකොට ওই විදියට තමයි මේ පේපර් එක හැදෙන්නේ. හරි. අපි ඊළඟට බලමු දැන් මේ සිංහල පේපර් එක හැදෙන විදිය ගැන එකින් ඉස්සර ප්‍රශ්න ආවේ කොහොමද කියලා අපි කතා කරා. දැන් බලමු. දැන් ඒ අනුව එන ප්‍රශ්න අපි වෙනම කැටගරි කරලා කතා කරමු. ඉස්සෙල්ලාම ඔව් නැත අවිනිශ්චිත ප්‍රශ්න. දැන් මේ ප්‍රශ්න කරනකොට සාමාන්‍ය මේක ගොඩක් ළමයින්ට අමාරු විදියක් මේ ප්‍රශ්න කාණ්ඩේ. එතකොට අපිට පුළුවන් නම් දැන් ඡේදයක් දීලා ප්‍රශ්න 10ක් විතර අහනවා ඔව් නැත අවිනිශ්චිත කාණ්ඩ වලින් එකක් තෝරන්න කියලා. අපි ඉස්සෙල්ලාම ඡේද කියවන්න කලින් ප්‍රශ්න ටික කියවනවා. ප්‍රශ්න කියවලා ඒකේ තියෙනවනේ ওই කීවර්ඩ්ස් එහෙම නැත්නම් ඒකේ තියෙන වැදගත් වචන අපි ඒව ඉරිගහලා හරි මොකක් හයිලයිට් කරලා හරි රවුන්ඩ් කරලා හරි ඒව තියාගත්තා. එතකොට දැන් අපිට නැත්තම් අපිට අර ප්‍රශ්න 10 දෙනවා හැම වාක්‍ය 10ක් මතක තියාගන්න බෑනේ. හැබැයි අර කීවර්ඩ් එක මතක තියාගත්තොතින් අපිට ඒකෙන් බලන්න පුළුවන් ඡේදي මොන දැන් අපි එක වචනයක් මතක තියාගෙන ඒ වචනේ තියෙන්නේ ඡේදي කොතනද කියලා. එතනින් අපිට ඒ වාක්‍ය ටික කියවලා ප්‍රශ්නට උත්තරය ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි මේ කීවර්ඩ් ටික ඉරිගහලා මේ මතක තියාගන්නේ. හරිද? ඊට පස්සේ ඡේදෙන් අර කීවර්ඩ් එක බලලා අපි අදාළ පිළිතුරු තෝරනවා. ඊට පස්සේ තව අනිත් එක තමයි ගොඩක් අයට අමාරුයි මේ අවිනිශ්චිතයි කියන පිළිතුරු තෝරන විදිය. දැන් ඒක තෝරන්න දැන් ඔව් නම් අපිට ගන්න පුළුවන් නැත්නම් ගන්න. හැබැයි ඒ දෙකටම අපිට දාන්න බැරි සමහර වාක්‍ය තියෙනවනේ. අන්න ඒවා අපි ගන්නවා අවිනිශ්චිතයි කියලා. හරිද? එතකොට ඔය විදිය අපිට භාවිතා කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි ප්‍රශ්නේ අපි හිතමු පාඩේ හරියට තියෙනවා. හැබැයි ප්‍රශ්නේ ඒක වැරදියට තියෙනවා. එහෙම වුණොත් පිළිතුර වැරදීනේ කියලානේ අපිට ගන්න වෙන්නේ. ඊට පස්සේ හැබැයි තව අනිත් එක තමයි පාඩය වැරදි ඊට පස්සේ ප්‍රශ්නය හරි. එහෙම වුණොත් පිළිතුර වැරදි. අනිත් එක තමයි පාඩය සහ ප්‍රශ්නේ දෙකේම හරි නම් පිළිතුර නිවැරදි. අන්නේ විදියටත් අපිට මේ ගන්න පුළුවන් මේකට පිළිතුර. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේකෙදි ඡේදය ආශ්‍රයම තමයි හැම වෙලාවෙම ප්‍රශ්න බලන්න ඕනේ. මොකද ඊට එහා බලන්න යන්න හොඳ නැහැ. එහෙම නැත්නම් අපිට වැරදෙන්න පුළුවන්. අර common sense දාලා එහෙම ගන්න කිව්වොත් එහෙම නෙමෙයි ඡේදය ඇසුරෙන්ම හැම වෙලාවෙම හිතන්න. අනිත් එක තමයි සමහර අර්ථ දැක්වීමක් තිබුණොත් ඒ පාඩේ අර්ථ දැක්වීමක් තිබ්බොත්
එහෙම නැත්නම් ඩිෆිනිෂන් එකක්. ඡේදය මේ ප්‍රශ්නෙත් ඒකම තියෙනවා නම් ඒ විදියටම අකුරක්වත් වෙනස් වෙන්නේ නැතුව ගන්න. නැත්තම් ඉතින් ඒක අපිට වැරදි කියලා ගන්න වෙන්නේ. මොකද අපිට මේ ඩිෆිනිෂන් එකක් නේ. එතකොට ඒක හරියටම තියෙන්න ඕන. අනිත් එක අර මම කලින් කිව්වා වගේම තමයි ඡේදය ආශ්‍රයෙන්ම හිතන්න. දැන් අපි හිතමු සාමාන්‍ය සමාජයේදී ඒ ඡේද කියලා තියෙන දේවල් වැරදි. හැබැයි ඉතින් අපිට මේ පිළිතුරු ගන්න තියෙන ඡේදය බලලානේ. ඒ නිසා අපි දන්න දේවල් අනුව හිතන්න ඕනේ නැහැ. ඡේදය දීලා තියෙන විදිය අනුව තමයි අපි උත්තර බලලා ගන්න ඕනේ. දෙවෙනි එක තමයි උචිත පාට තේරීම. ඉස්සෙල්ලාම මුලින්ම මේ දැන් මම කලින් කිව්වේ ප්‍රශ්න ටික බලලා ඡේදය බලන්න කියලානේ. ඕනෙත්තා විනිශ්චිතවල මෙතනදි කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඡේදය බලලා ඊට පස්සේ පිළිතුරු 4 බලන්න. මොකද දැන් අර වගේ දැන් මේකෙදී එන්නේ නැහනේ ප්‍රශ්න 10ක් විතර. මෙතෙන් තියෙන්නේ ඡේදයක් දුන්නා. ඡේදයක් කියන්නේ වාක්‍ය 3ක් හෝ 4ක් දෙකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකට ගැලපෙන මේ අර ප්‍රධානතම අදහස හරි සාරාංශය හරි වගේම කියවෙන පිළිතුරු 4ක් තියෙනවා. ඒ 4න් අදාළ මේ සුදුසු එක තෝරන්න තමයි තියෙන්නේ. එතකොට දැන් මේක අර උත්තර ටික බලලා ගන්න ගියොත් අපිට ඔළුවට වෙන අදහසක් යන්නේ. මොකද විවිධ උත්තරනේ තියෙන්නේ. අපිට අර ඡේද දීලා තියෙන එක හරියටම මේ ගන්න විදියක් නැහැ. පිළිතුරු බලලා කරන්න ගියොත්. මේකේදී නිසා තමයි මම කියන්නේ මේකෙදි ප්‍රශ්න ටික බලලා ඊට පස්සේ ඡේදය මුලින්ම කියවලා ඊට පස්සේ මේ ප්‍රශ්න ටික බලන්න. හරිද? හරි. ඊළඟට තියෙන සාරාංශය. සාරාංශයත් සාමාන්‍යයෙන් ලියන්නේ ඡේදයක් දෙනවා ඒකෙන් 3න් එකක් වෙන විදියට වචන සංඛ්‍යාව 3න් එකක් වෙන විදියට තමයි අපි ලියන්න ඕනේ. ඒ කියන්නේ ඡේදයේ තියෙන වචන සංඛ්‍යාව අර ගණන් කරලා ඒක 3න් බෙදලා ඒන සංඛ්‍යාව අනුව සාරාංශය ලියනවා. සාරාංශයකදී සාමාන්‍යයෙන් මේ උපමා විස්තර කිරීම නැවත යෙදීම් වගේ දේවල් ඉවත් කරලා ඒකේ තියෙන ප්‍රධාන අදහස පමණයි අපි ලියන්නේ. ඒ වගේම සාමාන්‍ය සාරාංශයක් ලිව්වට පස්සේ අපි දැන් කටුකොලයක ලියලා පිළිතුරු පත්‍රයට ගන්නවනේ. ඊට කලින් ඒ කටුකොලේ ලියපු එකේ පද බෙදීම්, අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ, විරාම ලක්ෂණ සියලු දේම චෙක් කරලා තමයි අපි මේ පිළිතුරු පත්‍රයට ගන්න ඕනේ. නැත්තම් පිළිතුරු පත්‍රයට අරගෙන ඒව බලන්න ගියාට පස්සේ ඒව කපන්න වෙනවා. එහෙම වුණත් හරි කැතයිනේ පිළිතුර. ඒ නිසා අර ඒව ඔක්කොම චෙක් කරලා බලලා දෙවෙනි වතාවට ඊට පස්සේ පිළිතුරු පත්‍රයට අරගෙන මේ ලියන්න. සාමාන්‍යයෙන් කොටු දැලා එනවා. එහෙමත් නැත්නම් සමහර අවස්ථාවල රූල් ටික දීලා ඒක ඇතුළත ලියන්න කියලාත් එනවා. ඊට පස්සේ දැන් අනිත් ප්‍රශ්න මාදිලිය තමයි සිතියම් වගු ප්‍රස්තාරාශ්‍රයෙන් ප්‍රශ්න අහන එක. මේ ළඟදිම තිබ්බ එක්සෑම් වලත් මේ විදියට සිතියම් දීලා, කියන්නේ ලංකාවේ සිතියම් දෙකක් දීලා ප්‍රශ්න අහුවා. දැන් මෙතනදිත් ප්‍රශ්නය දැන් කොටස් 5කට, ඒ කියන්නේ එක ප්‍රශ්නයක් කොටස් 5ක් යටතේ අනු කොටස් යටතේ අහනවා. එතකොට අපි බලන්න ඕනේ ඒක මේ සංසන්දනය කරලා මේ ඒ කියන්නේ රූප දෙකක් දීලා ඒ දෙක සංසන්දනය කරලා අපෙන් ප්‍රශ්න අහනවා. දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ දැන් VS වෙන්න සම්බන්ධ පළාත් අනුව මේ ලංකාවේ සිතියමක් දෙනවා. ඊට පස්සේ වර්ෂාපතන සිතියමක් දෙනවා. ඒ ආශ්‍රයෙන් අපෙන් අහනවා වැඩිම වර්ෂාපතනය මොන පළාතේද? ඊට පස්සේ වැඩිම VS වෙන්න මොන පළාතේද? ඊට පස්සේ අහන්න පුළුවනි මේ අතර සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ මොන වගේ සම්බන්ධතාවයක්ද වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සේ එහෙම අහලා අවසානට බොහෝ දුරට යාලා අහනවා දැන් මෙන්න මේ විදියට පළාත් අනුව VS වෙන්න වැඩිවීමට වර්ෂාපතනයේ බලපෑමක් පවතීයයි ඔබ සිතන්නේ නම් මෙය විශ්ලේෂණාත්මකව පහදන්න වගේ. එතකොට අපි බලන්න ඕන විශ්ලේෂණාත්මක පහදනකොට අර අපිට දීලා තියෙන සිතියම් වල දත්ත අරගෙන ඊට පස්සේ පළාත් ටික අරගෙන ඒ වගේ උදාහරණ සහිතව
මේක ඉදිරිපත් කරන්න. ඊට පස්සේ V/1 වැඩි වෙනවා නම් ඒ වැඩි වීමට මේ ඒ කියන්නේ වර්ෂාපතනයේ බලපෑමක් තියෙනවද නැද්ද කියලා අවසානට ලියන්න ඕන. ඒ කියන්නේ නිගමනයක් විදිහටත් ලියන්න අර වාක්‍යයක් ලියන්න. එතකොට තමයි ඒක විශ්ලේෂණාත්මකව පැහැදිලි කිරීමක් කියලා සලකා බලන්නේ. අනිත් එක තමයි ඒ දීලා තියෙන ප්‍රශ්නවල සම්පූර්ණ ඉඩ ප්‍රමාණයම භාවිතා කරන්න. මොකද මේ නැත්තම් අපරාධයේ මේ පිළිතුර ඒ කෙටියෙන් ලිව්වොත් පුළුවන් තරම් ඉඩ අරගෙන හරියට විශ්ලේෂණාත්මකව ලියන්න. ඊළඟට තමයි රචනාව. රචනාවත් සාමාන්‍යයෙන් සාමාන්‍ය කියන විශ්ලේෂණාත්මක රචනා තමයි මේ තරඟ විභාගවලදී ලියන්න එන්නේ. අර විස්තරාත්මක රචනා ලියන්නේ නැහැ. එතකොට විශ්ලේෂණාත්මක රචනාවක් ලියනකොට ඒකේ ලියන්න ඕනි අර කොටස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම හැඳින්වීම අපි ලියන්න ඕන. ඊට පස්සේ ඒකේ අන්තර්ගතය. ඒ කියන්නේ අපි බොඩි එක කියලා කියන්නේ. ඒක ඒ යටතේ අපි ලියන්න ඕන. දැන් අපි දීලා තියෙන මාතෘකාව අනුව ඊට හේතු තියෙනවා නම් ඊට පස්සේ ගැටලුවක් නම් ඒ ගැටලුව විස්තර කරලා ඊට පස්සේ වාසි අවාසි සාමාන්‍යයෙන් වාසි ලියලා තමයි අවාසි ලියන්නේ. ඊට පස්සේ ඒට අපි ඉදිරිපත් කරන ගැටලුවක් නම් ඒ ගැටලුවට විසඳු. ඊට පස්සේ එහෙම නැත්නම් ඒකට ඉදිරිපත් කරන යෝජනා මොනවද? නැත්නම් දැනට රජය යම් කිසි ක්‍රියාමාර්ග ගැන තියෙනවා නම් ඒ ක්‍රියාමාර්ග මොනවද? ඒවල තියෙන සාර්ථකත්වය කොපමණද? ඒව සමහර ඒවා අසාර්ථකයිද? ඒ වගේ ලියන්න ඕන. එහෙම ලියලා අවසානයේට අපි නිගමනය ඉදිරිපත් කරන්න ඕනි. ওই විදිහට තමයි විශ්ලේෂණාත්මක රචනාවක අන්තර්ගතය අපි ඉදිරිපත් කරන්න ඕන. මොකද රචනාවේදී සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචන එහෙම භාවිතා කරන්න එපා සහ අකුරු පැහැදිලිව ලියන්න බලා ගන්න පුළුවන් ගන්නට. අනිත් එක තමයි උදාහරණ විශ්ලේෂණාත්මක රචනාවකදී උදාහරණ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට පුළුවන් නම් මේ උදාහරණ සංඛ්‍යාත්මක දත්ත උපයෝගී කරගෙන ඉදිරිපත් කරන්න වඩාත් හොඳයි. ඒ කියන්නේ මූලාශ්‍රය නමක් දාලා එතකොට අර විශ්වාසනීය භාවයක් කියන්නේ සහාර බලන කෙනාට හිතෙනවා දැන් මෙයා යම්කිසි දෙයක් දන්නවා කියලා. සාපි රචනාව මධ්‍යස්ථ ස්වභාවයකින් ලියන්න ඕනේ. ඒ කියන්නේ කිසිම රජයට පක්ෂපාතීවත් අපක්ෂපාතීවත් එහෙම නැතුව මධ්‍යස්ථ ස්වභාවයකින් ලියන්න ඕනේ. අපි රචනාවකදී අනිත් එක වචන ගාන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දීලා තියෙන ඉඩ ප්‍රමාණයම අරගෙන ලියන්නේ නැහැ. අපි වචන ගාන දීලා තියෙන වචන ගානට ලියන්න ඕනේ. ඊට පස්සේ අර සාරාංශය වගේම ව්‍යාකරණ පද බෙදීම අක්ෂර වින්‍යාසය ගැනත් බලන්න ඕන. හරි. ඊට පස්සේ සිංහල පේපර් එක කරනකොට මම තව පොඩි උපදෙස් ටිකක් දෙන්නම් මේ පේපර් එක සාර්ථකව කොහොමද කරන්න කියලා. සිංහල පේපර් එකත් බොහෝ දුරට අර IQ පේපර් එක වගේම ඒ කියන්නේ කාලය කල්පනාකරණය ටයිම් මැනේජ්මන්ට් වැදගත්. මොකද පොඩි ඒ කියන්නේ කාලය යනවා ලියලා මේ ලියන්න සමහර වෙලාවට මේ වෙලාවකුත් නැති වෙන තරම්. ඒ නිසා අර අපි ගෙදරදී පුළුවන් තරම් මේ ටයිම් තියලා ප්‍රැක්ටිස් කරලා යනවා නම් IQ වගේම මේක අපිට සාර්ථකව ලියන්න පුළුවන්. අනිත් එක බොහෝ දුරට මම නම් හිතන්නේ රචනාව අවසානට ලියන එක හොඳයි. හැබැයි සමහරු ඒක මුලින් ලියනවා මැදදී ලියනවා එහෙමයි. හැබැයි අර දැන් අපිට එතකොට අර හිතේ නිදහසේ ලියන්න පුළුවන් රචනාව. අනිත් එක තමයි මේ රචනාව සාරාංශයේදී අර දීලා තියෙන ඉඩ ඔක්කොම භාවිතා කරන්න. රචනාව සාරාංශයේදී සාමාන්‍ය වචන ගානක් දෙනවනේ. ඒ නිසා ඉතින් අපිට අමාරුයි. හරිද? ඊට පස්සේ මම කියන්නම් සම්බන්ධතාව ගැන ඔයාලට. සම්බන්ධතා වලිනුත් දැන් ඔය ඕනෑතා විනිශ්චිත ප්‍රශ්නවලදී උචිත පාඩ තේරීමේදී සමහර තැන්වලදී මේ සම්බන්ධතා තියෙන වචන එයාලා භාවිතා කරලා තියෙනවා. දැන් ධනාත්මක සම්බන්ධයක් කියන්නේ ධනාත්මක සහ ඍණාත්මක සම්බන්ධකයේ තියෙනවා. ධනාත්මක සම්බන්ධයක් කියන්නේ ඒ කියන්නේ දැන් මම උදාහරණයක් ගත්තොත් VS1ට වර්ෂාපතනයේ යම්කිසි බලපෑමක් තියෙනවා නම් එතන ධනාත්මක සම්බන්ධයක් විදියට අපිට කියන්න පුළුවන්. ඒකම තමයි ওই ප්‍රතිජනනාත්මක කියලා කියන්නේත්. ඒ සම්බන්ධතාවයටම සමානයි. ඍණාත්මක සම්බන්ධයක් කියන්නේ VS1ට වර්ෂාපතනයේ ඒ කියන්නේ වර්ෂාපතනය වැඩිවීම නිසා VS1 අඩු වෙනවනම් අන්න එතන ඍණාත්මක සම්බන්ධතාවයක් තියෙනවා. ඒකම තමයි ප්‍රතිශේධනාත්මක සම්බන්ධතාවයක් කියලා කියන්නේ.
හරිද? ඊට පස්සේ අනුලෝම ප්‍රතිලෝම සම්බන්ධතාවය ගැන කියනකොට අනුලෝම කියන්නේ දැන් යම්කිසි අර සාධක දෙකක් ගත්තොත් දැන් VS වෙන්නට වර්ෂාපතනය වැඩිවීම නිසා VS වෙන්න වැඩි වුණා. අන්න අනුලෝම සම්බන්ධතාවය. VS මේ වර්ෂාපතනය වැඩිවීම නිසා VS වෙන්න අඩු වුණා නම් එතන තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. හරිද? ওই විදියට. ඒ වගේම තමයි අනුකූල සහ අනනුකූල සම්බන්ධයේදීත් අර ඒ කියන්නේ සමාන සම්බන්ධතාවයක් නම් තියෙන ගැළපෙන සම්බන්ධතාවයක් නම් අපි කියනවා අනුකූලයි කියලා. අනනුකූලයි කියන්නේ ප්‍රතිවිරුද්ධ නොගැළපෙන සම්බන්ධයක් වගේ ඒ වගේ. ඊට පස්සේ ඔය අවියෝජනීය සහසම්බන්ධ සංගත කියන්නේත් බැඳුණු සම්බන්ධයක්. එකිනෙකට සම්බන්ධයක් තියෙනවා වගේ. ඉතින් ඕක තමයි අනිත් එක සමාන්තර සම්බන්ධයක් කියන දැන් ඔය අපි සමාන්තර රේඛා දෙකක් ගත්තත් එකිනෙකට යන සමාන පරතරයක් තියෙනවා. අන්න ඒ වගේ සම්බන්ධතාවයක් නම් අපිට කියන්න පුළුවන් සමාන්තර සම්බන්ධතාවයක් කියලා. අනිත් එක තමයි හේතුඵල සම්බන්ධතාවය. දැන් මේ වචනේත් මම ගොඩක් දුරට මේ පාස් පේපර්ස් වල දැකලා තියෙනවා. ඒ කියන්නේ දැන් වර්ෂාපතනයේ වැඩිවීම නිසා VS වෙන්න වැඩි වුණා. එතකොට අර හේතුව තමයි වර්ෂාපතනයේ වැඩිවීම, ඵලය තමයි VS වෙන්න වැඩිවීම. එතකොට එතන හේතුඵල සම්බන්ධතාවයක් තියෙනෝනේ. ඒ වගේ. ඕකේම අනිත් පැත්තත් මම සමහර ප්‍රශ්න වල දැකලා තියෙනවා ඵල හේතු කියලා. හැබැයි හරි සම්බන්ධතාවය හේතුඵල. නමුත් ඵල හේතුත් අපිට අර දීලා තියෙන පිළිතුර අනුව බලලා ගන්න ඕන. ඉතින් ඔය විදිහට තමයි සිංහල පේපර් එක හැදෙන විදිය සාරාංශ කරලා කිව්වොත් සිංහල පේපර් එකේ ප්‍රශ්න ගොඩක් වෙලා අරගෙන කතා කරන්න ඕන. නමුත් අපිට තියෙන කාලය අනුව සාරාංශයක් විදියට පේපර් එක හැදෙන්නේ කොහොමද එන්න පුළුවන් කොහොමද කියලා තමයි මම දැන් අද ඔයාලත් එක්ක සාකච්ඡා කරේ. හරිද? එතකොට මේ මම හිතනවා මේ යම්කිසි දැනුමක් ඔයාලට ලැබුණා කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාලා විභාගෙ ලියලා ඇවිල්ලා අපිට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ තව ඉස්සරහට ඕනේ මොන වගේ වීඩියෝස්ද කියලාත් ඔයාලා අපිට කියන්න. ඊට පස්සේ දැන් අපි subscribe කරලා නැත්නම් subscribe කරලා අපිට support එකක් දෙන්න. හරි ඔයාලට විභාගයේ සාර්ථකව ජය ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපිත් එක දිගටම රැඳිලා ඉන්න. ජය වේවා.